ලියනාඩා චියන්චුලි. එහෙමත් නැත්නම් ඉතාලියේ බිහි වුණ ප්‍රථම දාමගත කාන්තාව. හරි අපි එහෙනම් බලමු ලියනාඩාගේ ජීවිත කතාව. ලියනාඩා කියන්නේ ඉතාලියේ මොන්ටෙලා කියන නගරයේදී 1894 දී ඉපදුන කුඩා ගැහැණු ළමයෙක්. ඉතින් මෙයාගේ කුඩා කාලයත් එච්චර සුන්දර එකක් නම් නෙමෙයි. ලියනාඩා මේ ලෝකෙට බිහි වෙන්නේ එයාගේ මවගේ හෝ පියාගේ තිබුණු කිසිම උවමනාවකට හෝ ආසාවකට නෙමෙයි. ලියනාඩාගේ මවට 1893 දී සිදුවන බරපතල බලහත්කාරකමක් හින්දා තමයි ලියනාඩාගේ උපත සිදු වෙලා තියෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ ලියනාඩාගේ මවට බලහත්කාරකම සිදු කළ පුද්ගලයා සමගම විවාහ වී දරුවා සදා ගැනීමට සිදු වෙලා තියෙනවා. මොකද මෑගේ දෙමව්පියන් කැමති වෙලා නැහැ පිට මිනිසුන් මේ සිදුවීම ගැන දැනගන්නවට. ඉතින් මේ හේතු හින්දා ලියනාඩාගේ මවට ලියනාඩා ගැන කවදාවත් ආදරයක් නම් ඇති වෙලා නැහැ. බොහොම නපුරු විදිහට තමයි ලියනාඩාට කුඩා කාලේ ඉඳන්ම මෙයා සැලකලා තියෙන්නේ. ඒ හින්දාම ලියනාඩා කුඩා කාලේ දෙපාරක් සිවිදි හානි කර ගැනීමට බව උත්සාහ කරලා තියෙනවා. ඉතින් හිතා ගන්න කොච්චර පීඩනයක් මෙයාට තියෙන්නේ නැද්ද කියලා. ලියනාඩා එයාට අවුරුදු 23ක් වෙද්දී ඒ කියන්නේ 1917 දී ඇයගේ පෙම්වතාව රෆේල් පන්සර්ට් සමග විවාහ වෙලා තියෙනවා. මේ විවාහයටත් ඇයගේ මවගෙන් නම් ලොකු විරෝධයක් තිබිලා තියෙනවා. මොකද ඒ වෙනකොටත් ලියනාඩාගේ මව විසින් ඇයට වෙනත් විවාහයක් කර දීමට සූදානමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ලියනාඩාගේ මේ හිතුවක්කාර විවාහයෙන් පස්සේ ඇයගේම මව ඇයට ශාප කරන්නට පවා පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ හේතු නිසාම 1921 දී ලියනාඩා තීරණය කරනවා එයාගේ ස්වාමියාගේ උපන් නගරය වන ලෝරියා පොටන්සා වෙත පදිංචියට යාමට. 1927 දී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිරගත වෙන ලියනාඩා නැවත නිදහස් වී ආපසු ඔවුන්ගේ පදිංචිය වෙනස් කර ඇවලියන් කියන නගරයට පදිංචියට ගිහින් තියෙනවා. හැබැයි මේ නගරයේත් වැඩි කල ජීවත් වෙන්නට නම් උන්ට වාසනාවක් තිබිලා නැහැ. 1930 දී ඇතිවන භූකම්පනයක් හේතුවෙන් මොවුන් ජීවත් වූ නිවස සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තියෙනවා. ඉන්පසු නැවත වරක් ලියනාඩාගේ උපන් නගරයට පැමිණි මොවුන් දෙදෙනා ඒ කුඩා වෙළඳසැලක් ආරම්භ කර පවත්වාගෙන ගොස් තියෙනවා. ලියනාඩාගේ විවාහය තුළ ඇය 17 වතාවක් ගැබ්ගෙන තිබුණත් එයින් 3 වතාවකම ඇය ගබ්සා වී තිබෙනවා. තවත් ළමුන් 10 දෙනෙකු තරුණ වියේදීම අකාලේ මිය ගොස් තිබෙනවා. ළමුන් 17 දෙනාගෙන් අවසානයේදී ඇය හට ඉතුරු වී තිබුණේ ළමුන් 4 දෙනෙක් පමණයි. ඉතින් මේ ඉතුරු ළමුන් 4 දෙනා සඳහා ඇය මහත් ආදරයක් දැක්වූ අතර ඔවුන් රැක ගැනීම සඳහා ඇය ලොකු උත්සාහයක්ද දරා තියෙනවා. මේ අතර 1939 දී ඇයගේ වැඩිමහල් හා ප්‍රියතම පුත්‍රයා වූ ගුසෙප් හට ඉතාලි හමුදාවට බැඳීමට සිදු වී තිබෙනවා. මේ නිසා මහත් බීරපත් වන ලියනාඩා ඇයගේ ප්‍රියතම පුත්‍රයා වන ගුසෙප් හට ඇතිවන ඕනෑම විපතකින් ඔහු බේරා ගැනීම සඳහා මිනිස් බිලි පූජා දීමට අවශ්‍ය බව නිගමනය කරනවා. මෑගේ පළමුවන ගොදුරු වී තිබෙන්නේ විවාහ වීමට පුරුෂයෙකු සොයා ගැනීමට උපකාර පතා මෑ වෙත පැමිණි ෆවුස්ටිනා සෙට්ටි නම් මැදිවිය කාන්තාවක්. ෆවුස්ටිනාහට විවාහ වීමට සුදුසු පිරිමියෙකු නගරයෙන් පිට සිටින බවත් ඔහු හමු වීමට ප්‍රථම එහි යන බව දන්වා ෆවුස්ටිනාගේ ළඟම නෑහිත මිතුරන්ට ලියුම් හා පෝස්ට් කාඩ් තැපැල් කරන බවටද ලියනාඩා මෑහට උපදෙස් දී තිබෙනවා. ලියනාඩා පැවසු පුද්ගලයා හමු වීමට බලාපොරොත්තුවෙන් පසුදින නගරෙන් පිටට යාමට සැරසී අවසන් වට ලියනාඩා හමු වීමට පැමිණෙන ෆවුස්ටිනාහට අත්වන්නේ නොස්තිවරිනමකි. ලියනාඩා හමු වීමට පැමිණෙන ෆවුස්ටිනාහට හිමිවන්නේ වැරෙන් එල්ල කරන ලද පොරෝපහරකි. පොරෝපහරෙන් මරණුවට පත්ව ඇද වැටෙන ෆවුස්ටිනාගේ සිරුර කොටස් 9කට කපා වෙන් කළ බවත් රුධිරය බේසමකට එකතු කර වේලීමට තිබූ බවත් කොටස් වලට කපා ගන්නා ලද සිරුර කෝස්ටික් සෝඩා කිලෝග්‍රෑම් 7ක් සමග දියවෙනතුරු මිශ්‍ර කර බවත් ලියනාඩා පවසා තිබෙනවා. කැටිගෙසුන ලේ උඳුන තුල වියලා එය කුඩු කර පිටි සීනි චොක්ලට් කිරි බිත්තර සහ මාගරින් ස්වල්පයක් සමග මිශ්‍ර කර රසට සැපෙන තේ කේක් සාදා අසල්වැසි නිවැසියන්ටද ලබා දී ගුසෙප් සහ ඇයද ඒවා අනුභව කර ඇති බවට වාර්තාවල සඳහන්ව ඇත. ලියනාඩාගේ දෙවැනි ගොදුරු වී තිබෙන්නේ රැන්චෙස්කා සෝවි නැමැති කාන්තාවකි. මෑගේ ඝාතනයටද ලියනාඩා අනුගමනය කර ඇත්තේ ෆවුසානා ඝාතනය කළ ආකාරයෙන් වේ. රැන්චෙස්කාහට මත්ද්‍රව්‍ය මිශ්‍ර වයින් ලබා දී මත් වූ පසු පොරවක් ආධාරයෙන් ඝාතනය කර ඇත. ඇගේ සිරුරටද ෆවුස්ටිනාගේ සිරුරට සිදු කළ දේම කළ බවට වාර්තාවල සඳහන්ව ඇත. හරි අපි දැන් බලමු මෑ විසින් සිදු කළ තුන්වන ඝාතනය ගැන. මෑගේ තුන්වැනි ඝාතනය වී තිබෙන්නේ වර්ජිනියා කැසියෝපෝ නම් වැන්දපු කාන්තාවක්. මේ ඝාතනය මුල් ඝාතන දෙකටම වඩා වෙනස් ආකාරයකින් තමා ලියනාඩා විසින් සිදු කරලා තියෙන්නේ. ලියනාඩා මෙම කාන්තාවට පවසා තිබුණේ ෆ්ලෝරන්සි ඇය සඳහා සුදුසු රැකියාවක් ඇති බවයි. කලින් වරවෙන්ම ඇය රැකියාවට නගරෙන් පිට යන බව සැමටම දන්වන ලෙස උපදෙස් දීමට ලියනාඩා වග බලාගෙන තියෙනවා. 1940 සැප්තැම්බර් 30 වන දින රැකියාවට නගරෙන් පිට යාමේ අරමුණින් ලියනාඩා හමු වීමට පැමිණෙන වර්ජිනියාට අත්වූයේ ලියනාඩා විසින් එල්ල කරන ලද පොරෝපහළවල් කිහිපයකි. නමුත් මේ අවස්ථාවේදී කලින් දෙවතාව මෙන් කෝස්ටික් සෝඩා යොදාගෙන ශරීරයේ දිය කර නොහැර එම ශරීරය උණු කර සබන් සෑදීමට ලියනාඩා විසින් උත්සාහ කරලා තියෙනවා.
ටිකක් තරබාරු කාන්තාවක වර්ජිනියාගේ ශරීරය උණුවන විට එයින් තෙල් නිස්සාරණයකට පටන්ගත් බවත් ඉන්පසු හොඳින් රත් කර තිබූ භාජනයට කොළොං බෝතලයක්ද එකතු කිරීමෙන් සාර්ථක සබන් බාර කිහිපයක් සාදා ගැනීමට පුළුවන් වූ බවත් ඇය පවසලා තියෙනවා. ඒ වගේම මෑගේ රුධිරයෙන් සාදන ලද කේක්ද පෙරේවර වඩා මිහිරි සහ පැන් රසයෙන් යුක්ත වූ බව ලියනඩා පවසලා තියෙනවා. මෙම කේක් සහ සබන්ද ඇයගේ අසල්වැසියන්ට සහ හඳුන්වා වෙත ලබා දුන් බවත් වර්ජිනියා ළඟ තිබූ ලීරා 50000ක මුදල්ද ඇය පැන්දිරිසි වර්ණාභරණ ඇඳුම් පැළඳුම් සහ පාවාහන්ද ලියනඩා විසින් ලබාගෙන විකුණා ඇති බවට වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. මෙහෙම සාර්ථකව ඝාතන 3ක් සිදු කළ ලියනඩාට නීතිය රැහැනට හසු නොවන වැඩි කල ඉන්න හම්බෙලා නැහැ. හරි අපි දැන් බලමු කොහොමද එයා පොලිසියෙන් හොයාගෙන තියන්නේ කියලා. වර්ජිනියාගේ හදිසි අතුරුදහන් වීම ගැන එයාගේ නෑනවුන ඇල්බර්ටිනා ෆැන්ටිනා නම් හිටියේ ලොකු සැකයක් හිතේ තියාගෙන. වර්ජිනියාගෙන් කිසිම තොරතුරක් නොඇතිවීමට පෙර අවසන් වලට ෆැන්ටිනා විසින් නැව දැක තිබ්බේ ලියනඩාගේ නිවස අසලේ. ඉතින් වර්ජිනියා ගැන කිසිම ආරංචියක් නැතිවීම නිසාවෙන් ෆැන්ටිනා මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මේත් සමගම ලියනඩා වෙත පැමිණෙන පොලිසියෙන් ඇයව ප්‍රශ්න කරන්නට පටන් අරන් තිබුණත් ඇයගෙන් කිසිම තොරතුරක් නම් දැනගන්නට හැකි වෙලා නැහැ. ඇය කිසිම බියක් හෝ හැඟීම් වල වෙනසක් පෙන්වන්නේ නැතුව පොලිසිය වෙත සුදු පිළිතුරු ලබා දීමට වග බලාගෙන තියෙනවා. ඉතින් මේ නිසා මෑ ගැන තිබූ සැකය ඇයගේ වැඩිමහල් පුත්‍රයා වූ ගුසෙප් වෙත යොමු වෙලා තියෙනවා. මේත් සමග මාත් කලබලයට පත් වෙන ලියනඩා ඇයගේ පුතුගේ නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා ඇය දන්නා සියලු දේ පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කිරීමට තීරණය කරනවා. ඉතින් මේත් සමගම මෙම ඝාතන වලට වරදකරුවන් ලියනඩාට අවුරුදු 30ක සිරදඬුවමක් සහ වසර 3ක අපරාධ සරණාගතභාවයක් නියම වෙනවා. නමුත් 1970 ඔක්තෝබර් 15 වන දින කාන්තා අපරාධ සරණාගතාගාරයකදී මස්තිෂ්ක ඇපොප්ලෙක්සි කියන රෝගයකින් මෑ මිය ගොස් තියෙනවා. ඉතින් මේ තමයි ඉතාලියේ බිහුණ ප්‍රථම දාමඝාතක කාන්තාවගේ කතාව. ඉතින් ඔයාලට හිතුණ දේවලුත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.